අපි කලින් වීඩියෝ එකේ 25 වෙනි ප්‍රශ්නට එනකන් කතා කරා 2019 ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයේ පළවෙනි කොටසේ 25 වෙනි ප්‍රශ්නට එනකන් අපි කතා කරලා තියෙන්නේ. අපි දැන් බලමු 26 වෙනි ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහන්නේ කියලා. සුමුදුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ සඳහා පිළියෙල කළ විකුණුම් ජර්නලය පහත පරිදි වේ කියලා තියෙනවා. ඒතර ජනවාරි මාසයේ 1.10 ඉන්වොයිස් අංක 18 යටතේ කුමාරිට විකුණුම් කරලා තියෙනවා ණයට රුපියල් 50000ක වටිනාකම. අපෙන් අහනවා ඉහත විකුණුම් ජර්නලයේ A හා B යන ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුරු මොකක්ද කියලා. එතකොට දිනය කියන තැන තමයි A තියෙන්නේ, ගැනුම් කරු කියන තීරුවේ තමයි B තියෙන්නේ. එතකොට A කියන තැන අපිට පේනවා 50000 යට එකතු කිරීමේ ලකුණු තියෙනවා. ඒ කියන්නේ මේ විකුණුම් ජර්නලය අවසන් කරලා තියෙන. එතකොට අපි විකුණුම් ජර්නලයේ එකතුව අරගන්නේ මාසයේ අන්තිම දවසේ. ඒ කියන්නේ ජනවාරි මාසයේ නම් 1.30 කියන දවසේ තමයි අපි එකතුව අරගන්න ඕනේ. එතකොට මෙතන අපිට එන්න ඕනේ 1.30 කියන දිනය තමයි A කියන ස්ථානයට එන්න ඕන. B කියන තැනදී කුමාරි කියන එක යටතේ එකතුව මෙතනට මොකක්ද ලියවෙන්න ඕනේ කියලා අහනවා. එතකොට විකුණුම් කියන්නේ අපිට ආදායමක්, අපි ආදායම් ගිණුම් බැර කරන්නේ. ඒකින්ද මේ විකුණුම් ජර්නලයේ එකතුව අපි විකුණුම් ගිණුමට බැර කළ යුතුයි. ඒකින්ද අපි මෙතන ලියන්නේ B තැන ලියන්නේ විකුණුම් ගිණුමට බැර කරා කියලා. එතකොට අපේ උත්තරේ මෙතන 26 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 වෙන්න ඕන. A කියන ස්ථානයේ 1.30, B කියන ස්ථානයේ විකුණුම් ගිණුමට බැර කළා. 27 වෙනි ප්‍රශ්නේ තියෙනවා ව්‍යාපාරයක් සකස් කළ ශේෂ පිරික්සුම එක් ගිණුමක වරදක බලපෑම හේතුවෙන් සම නොවූ බැවින් එහි වෙනස රුපියල් 2000ක් අවිනිශ්චිත ගිණුමට බැර සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ බැරට සටහන් කරලා තියෙනවා කියලා කියන්නේ හර පැත්ත රුපියල් 2000ක් වැඩි, බැර පැත්ත රුපියල් 2000ක් අඩුයි. එතකොට එම ගිණුම් කරන වරද මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. ඒතර පළවෙනි එකේ කියනවා රුපියල් 2000ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමේ සටහන් නොවීම. ඒතර වැටුප් ගිණුම කියන්නේ වියදම් ගිණුමක්, ඒකේ ශේෂය බලපාන්නේ හර පැත්තට. එතකොට මෙයාගේ මේක හර පැත්තට නෙමෙයි වැරද්ද බලපාන ඕන බැර පැත්තට. ඒකෙන්ද පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එක තියෙනවා රුපියල් 2000ක ගෙවූ විදුලි බිල විදුලි ගිණුමේ රුපියල් 1000ක් ලෙස සටහන් වෙලාලු. එතකොට විදුලි ගිණුම කියන්නේ වියදම් ගිණුමක්, වියදම් ගිණුමේ ශේෂය බලපන්නේ හර පැත්තට. ඒකින්ද මේකත් හර පැත්තට බලපාන වරදක්. ඒකින්ද දෙවෙනි උත්තරේ ගන්නත් බෑ අපිට නිවැරදි පිළිතුර විදිහට. රුපියල් 4000ක් ණය හිමියන්ට ගෙවීම ගිණුම් වල සටහන් නොවීම. ඒතර ණය හිමියන්ට ගෙවීම ගිණුම් වල සම්පූර්ණයෙන්ම සටහන් වෙලා නැහැ කියන්නේ මේක වෙනසකට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මුදල් වලින් අඩු වෙලත් නැහැ, ණය හිමියන්ගෙන් අඩු වෙලත් නැහැ. එතකොට හර පැත්තට බලපෑමකුත් නැහැ, බර පැත්තට බලපෑමකුත් නැහැ. හතරවෙනි එක 4000ක ලීබඩු ගැනුම් ලීබඩු ගිණුමේ 6000ක් ලෙස සටහන් වීම. බලන්න 4000ක් 6000ක් කියලා හර පැත්තේ. දැන් ලීබඩු ගැනුම් කියලා කියන්නේ වියදම් ගිණුමක්. ලීබඩු ගිණුමේ ශේෂය බලපාන්නේ හර පැත්තට. එතකොට හර පැත්ත 4000ක් වෙන්න ඕන එක 6000ක් වෙලා. ඒ කියන්නේ රුපියල් 2000කින් හර පැත්ත වැඩි. එහෙනම් මෙතන අපිට බැරට අවිනිශ්චිත ගිණුමේ 2000ක් දාන්න සිද්ධ වුණේ මෙන්න මේ හර 2000ක් ලීබඩු ගිණුමේ වැඩියෙන් සටහන් වුණ හින්දා. ඒකින්ද අපිට 27 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 විදිහට තමයි ගන්න වෙන්නේ. ඊළඟට තියෙනවා ණය හිමියෙකුට ගෙවූ රුපියල් 20000ක චෙක් පත අගරු වුණාලු. මේ නිසා ව්‍යාපාරයේ බැංකු ශේෂයටයි ණය හිමි ශේෂයටයි මොකද වෙන්නේ කියලා අහනවා. ණය හිමියෙකුට ගෙවනවා කියලා කියන්නේ අපි එතනදී ණය හිමියාව අඩු කරගෙන බැංකු ශේෂයත් අඩු කර ගන්නවා. චෙක් පතකින් ගෙවනකොට. දැන් මේක අගරු වුණා කියලා කියන්නේ ගෙවීම සිද්ධ වෙලා නැහැ. දැන් අපිට ආපහු සිද්ධ වෙනවා ණය හිමියාව හිටපු තත්වයටම පත් කරන්න. එතකොට මොකද වෙන්නේ? ණය හිමි ගිණුම ශේෂය ආපහු වැඩි වෙලා බැංකු ගිණුමේ ශේෂය ආපහු වැඩි වෙනවා. මොකද ගෙවීමක් සිද්ධ වෙලා නැහැ. අපි බැංකු ශේෂය අඩු කර ගන්නවා චෙක් පත නිකුත් කරනකොට ඒක ගෙවීම සිද්ධ වෙයි කියලා. හැබැයි ඒක ගෙවීම සිද්ධ වෙලා නැහැ. ඒකින්ද බැංකු ගිණුමේ ශේෂය ආපහු වැඩි වෙනවා. ණය හිමියා අපි දැන් ගෙවීම කරන හින්දා ණය හිමි ශේෂය අඩු වෙනවා කියලා අපි හිතලා ණය හිමි ශේෂය අඩු කරගත්තට දැන් මේක අගරු වෙලා එනවා කියන්නේ ආපහු ණය හිමියව අපිට පිහිටවන්න වෙනවා. ඒකින්ද ණය හිමි ශේෂය වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට යන් අපි 29 වෙනි ප්‍රශ්නෙට. 29 වෙනි ප්‍රශ්නේ තියෙනවා චලිත 2019 10/31 දින 10/31 දින රුපියල් 20000ක් වටිනා යන්ත්‍රයක් ණයටගෙන
රුපියල් 8,000ක බඩු තොග අත්පිට විකුණා සුළු මුදල් භාරකරුට රුපියල් 3,100ක් ප්‍රතිපූර්ණය කරා කියලා. එතකොට අපෙන් මොකක්ද අහන ප්‍රශ්නය? අපෙන් අහනවා ඉහත ගණිතවලදී භාවිත කළ මූලාශ්‍ර ලේඛන පිරිවලින් දැක්වෙන පිළිතුර මොකක්ද කියලා. එතකොට රුපියල් 20,000ක් වටිනා යාන්ත්‍රයක් ණයටගෙන. ඒතර යාන්ත්‍රයක් කියලා කියන්නේ ජංගම නොවනවත්කමක්. ජංගම නොවනවත්කම ණයට ගන්න එක අපි සටහන් කරන්නේ පොදු ජර්නලේ. ඒකට අපිට ඕන වෙනවා ජර්නල් වවුචරය. ජර්නල් වවුචරය. එතකොට මෙන්න මේ උත්තර දෙක හරි. හතරවෙනි උත්තරෙත් හරි. ඊට පස්සේ බලමු ආයෙ මොකක්ද තියෙන්නේ? රුපියල් 8,000ක බඩු තොග අත්පිට විකුණා. අත්පිට විකුණනකොට මුදල් ලැබෙනවා. ඒකින්ද ඒක අපිට සටහන් කරන්න ඕන වෙන මූලාශ්‍ර ලේඛනය තමයි ලදු පත. ඊට පස්සේ අපිට තියෙනවා සුළු මුදල් භාරකරුට 3,100ක් ප්‍රතිපූර්ණය කරයි. කියන සුළු මුදල් භාරකරුට චලිත 3,100ක් ගෙවලා. එහෙනම් ගෙවීම අපිට සටහන් කරන්න ඕන වෙනවා. ගෙවීම් වවුචරය. ඒ අනුව 29 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ 2. ඊට පස්සේ තියෙනවා ලක්තරු ක්‍රීඩා සමාජයේ සමාජික මුදල් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වෙනවලු. එක් සමාජිකගේ වාර්ෂික සමාජික මුදල 500යිලු 2018-12-31 දිනෙන් අවසන් වෙන වර්ෂය සඳහා ලැබුණු මුළු සමාජික මුදල කියන්නේ මුදල් වලින් හම්බුනාලු 50,000ක්. තව සමාජිකයන් 4 දෙනෙකුට පමණක් 2018 වර්ෂය වෙනුවෙන් සමාජික මුදල් ගෙවන්න බැරි වෙලා තියෙනවා. එතකොට වාර්ෂික සමාජික මුදල රුපියල් 500යි 2018-12-31 අවසන් වෙන වර්ෂයට මුදලින් හම්බ වෙලා තියෙනවා 50,000ක්. තව 4 දෙනෙක්ට 2018 වර්ෂයට මුදල් ගෙවන්න බැරි වුණා කියලා තමයි තියෙන්නේ. අපෙන් අහනවා ලක්තරු ක්‍රීඩා සමාජයේ 2018-3-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරනු ලබන ආදායම් ප්‍රකාශයේ දැක්වෙන සමාජික මුදල. ඒතර අපි ආදායම් ප්‍රකාශයේ සටහන් කරන්නේ ලැබුණා හෝ නොලැබුණා, ගෙව්වා හෝ නොගෙව්වා සියලුම ආදායම් සහ සියලුම වියදම්. එතකොට මෙතන අපිට මුදලින් ලැබුණ සමාජික ආදායමත් ගන්න වෙනවා, නොලැබුණ නමුත් 2018 වර්ෂයට අදාළ සමාජික මුදලත් ගන්න වෙනවා. එතකොට බලනකොට අපිට ලැබිලා තියෙනවා රුපියල් 50,000ක්. අපිට තව ලැබෙන්න තියෙනවා 4 දෙනෙක්ගේ 500 ගානේ තව 2,000ක් හම්බෙන්න තියෙන. එතකොට මේ 50,000යි 2,000යි 52,000ක සමාජික මුදලක් හම්බෙන්න තියෙන. මේ කියන්නේ අදාළ වෙනවා අපේ ආදායම් ප්‍රකාශයේ සමාජික මුදල් අගයට. එතකොට අපි 52,000ක් සමාජික මුදල් ආදායම විදිහට සටහන් කරන්න ඕන. මුදලින් ලැබුණ 50,000 සහ තව ලැබෙන්න තියෙන රුපියල් 2,000ක් තියෙනවා 4 දෙනෙකුගෙන් 500 ගානේ. ඒ දෙකේම එකතුව 52,000 තමයි අපේ සමාජික මුදල වෙන්නේ අපි ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරන. ඊට පස්සේ අපිට තියෙනවා 31 හා 32 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. තුසිත පොල් ටොෆි සකස් කර විකුණන ව්‍යාපාරයක් කුලියටගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යයි. ඔහු දිනකට පොල් ටොෆි 1000ක් සාදන අතර ඒ සඳහා යන වියදම පහත පරිදි වේ. දිනකට වියදම තමයි අපිට මෙතන මේ සටහන් කරලා තියෙන්නේ. බලමු. පොල් සීනි හා අනෙකුත් ද්‍රව්‍ය වලට 7,000ක් යනවා. ටොෆි සාදන්නාගේ දිනක වැටුප 5,000යි. ගොඩනැගිලි කුලිය දිනකට 300යි. දිනකට ගෑස් හා විදුලි වියදම දිනකට 200යි. අපෙන් අහන ටොෆි සාදන්නාගේ වැටුප. ටොෆි සාදන්නාගේ වැටුප මේම ව්‍යාපාරේ. එතකොට ටොෆි හදනවයි කියලා කියන්නේ ටොෆි සාදන්නා කියන්නේ දැන් සාදන දේවල් ශ්‍රමය. ඒ කියන්නේ ටොෆි සාදන්නාගේ ලබා දෙන්නේ ශ්‍රමය. එතකොට මෙයා කෙලින්ම ටොෆි හදන්නේ. එතකොට ඍජු ශ්‍රමයක් තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මෙතන ඍජු ශ්‍රමය කියලා අපිට උත්තරේ කොහෙවත් නැහැ. එහෙනම් අපි බලනවා අනිත් සුදුසුම උත්තරේ මොකක්ද කියලා. මේක වක්‍ර ශ්‍රම පිරිවැයක් කියලා අපිට ගන්න බෑ. ඊට පස්සේ වෙනත් ඍජු පිරිවැයක් කියලා ගන්නත් බෑ. හැබැයි අපිට මේක උත්තරේ ගන්න පුළුවන් ප්‍රාථමික පිරිවැයක් කියලා. මොකද ප්‍රාථමික පිරිවැය තමයි ඍජු ශ්‍රමය, ඍජු ද්‍රව්‍ය, ඍජු වෙනත් කියලා කොටස් තුනකට කැඩෙන්නේ. ඒතකොට ඍජු ශ්‍රමය ඇතුළත් වෙන්නේ ප්‍රාථමික පිරිවැය ඇතුලේ. ඒකින්ද අපිට මේකේ පිළිතුර 3 විදිහට අරගන්න පුළුවන්. 32. පොල් ටොෆි එකක් රුපියල් 12කට විකුණයි නම් තුසිත පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය කීයද කියලා අහනවා. එතකොට අපි බලන්න ඕන පිරිවැය කොච්චරක්ද කියලා. පිරිවැය වෙන්නේ මෙතන මේ ටිකේ ඔක්කොගෙම එකතු අපිට ගන්න වෙනවා. ඍජු ද්‍රව්‍ය වල ඍජු ශ්‍රමයේ ඊට පස්සේ මේ ගොඩනැගිලි වල දිනක පිරිවැය, විදුලියේ දිනක පිරිවැය මේ ඔක්කොගෙම එකතු අරගත්තාම එකතු රුපියල් 10,000ක් වෙනවා. අන්නේ 10,000 මේ දිනක හදන ටොෆි ගාණෙන් බෙදනවා.
10,000 10න් බෙදනවා. එතකොට රුපියල් 10යි. ඒ කියන්නේ ඒකකයක පිරිවැය රුපියල් 10යි. මේක විකුණන්නේ රුපියල් 12කට. ඒ කියන්නේ ඒකකයට රුපියල් 2ක ලාභාන්තිකයක් තියෙනවා. ඒකකයකට රුපියල් 2 මිසක් 100ට 2 නෙවෙයි. ඒකකයකට රුපියල් 2ක ලාභයක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 10කට රුපියල් 2ක ලාභයක් තියෙනවා. අපෙන් අහන්නේ රුපියල් 100ක් නම් ප්‍රතිශතය 100 ඒ කියන්නේ මේ රුපියල් 100කට ලාභය කොච්චරක්ද කියලා අපි බලන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අර රුපියල් 2 10න් වැඩි කරන්න. එතකොට අපේ පිළිතුර වෙන්නේ 120 කියන පිළිතුර. හතරවෙනි එක තමයි 32 ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. මුලින්ම කරන්නේ මේ පිරිවැයන් ටික එකතු කරනවා 7000 2500 3200 එතකොට රුපියල් 10000යි මුළු පිරිවැය දිනක පිරිවැය. ඊට පස්සේ ඒක දිනක පොල්ටොෆි ගාන 1000න් බෙදනවා. ඒ 1000න් බෙදුවට පස්සේ අපිට එනවා රුපියල් 10ක් ඒකකයක පිරිවැය. එතකොට ඒක 12ට විකුණනවා කියන්නේ ඒකකයකට ලාභය රුපියල් 2ක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 10ක් පිරිවැය වෙනකොට රුපියල් 2ක ලාභයක් තියෙනවා. එහෙනම් පිරිවැය 100ක් වෙනකොට රුපියල් 20ක ලාභය තියෙනවා. දෙකේ 2 10න් ගුණ කරපුවාම. එතකොට අපි මේ විදිහට තමයි 32 ප්‍රශ්නෙට එනකන් අපි සාකච්ඡා කරලා ඉවර කරේ 2019 පාස් පේපර් එකේ 33 ඉඳන් ආදාය ප්‍රකාශයක් සම්බන්ධ කරලා තමයි පිළිතුරු අපිට ගන්න තියෙන්නේ මේ ප්‍රශ්න ටික හැදිලා තියෙන්නේ. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා පෙන්නන්නම්. මේ වෙනකන් 32 ප්‍රශ්නට එනකන් ඔයගොල්ලන්ට මොනවාම හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. තව පැහැදිලි කරන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. මම ඒකට වීඩියෝ එකක් කරන්නම්.